අයිබෝවන් ඔගොල්ලෝ හැමෝටම. ඉතින් ආදරයෙන් පිළිගන්නවා මගේ පුංචි YouTube channel එකට. මම ඊට කලිනුත් මගේ මේ garden එකේ tour එකක් ඔයගොල්ලෝ වෙනුවෙන් කරා. නමුත් මේ දවස්වල ලස්සන මල් තියෙන නිසා තව පාරක් පොඩි වීඩියෝ එකක් දාන්න හිතුණා. කෙනෙකුට මේකෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ගන්න පුළුවන්. ඇත්තටම මේ බලන්න ලස්සන ජැස්මින් පැලයක්. ඉතින් මේකේ මල් හැදුනහම මාරම ලස්සනක් තියෙන්නේ. මේක ක්ලැමටිස් කියන වර්ගයේ පැලයක්. ඒ අතර රෝස පැලයකුත් තියෙනවා. ඉතින් මේකත් ඒ දම් පාට පැලයක්. ඉතින් උදේට මෙතෙන්ට ආවම මාරම විතර සැනසීමක් තියෙන්නේ මේ පැල ටික දැක්කහම. මේ තියෙන්නේ තවත් ක්ලැමටිස් කියන දම් පාට වර්ගයේ පැලයක්. ඉතින් මේක පොඩි වැලක් ඇත්තටම. මම දන්නේ මේව ලංකාවේ තියෙනවද කියලා. නමුත් ඉතින් මාර ලස්සනට මේකේ මල් පිපිලා තියෙනවා. තව මාසයක් විතර යනකොට මේ මල් ඉතින් හැලෙනවා. මේකත් ඉතින් වෙනත් ජාතියේ තවත් චූටි මල් හැදෙන තවත් ලස්සන පැලයක්. ඉතින් මේ වගේ ලස්සන කොළ තියෙන පරිසරයක අර වගේ නිල් අහසත් එක්ක මේ වගේ ලස්සනට පේනකොට පුදුම ලස්සනක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ලංකාවේ පිච්ච මල් වගේ හැදෙන ඒ ජැස්මින්. මේක මං හිතනවා ලංකාවේ තියෙන පැලයක්. ඒ ඕගොල්ලන්ට පුළුවන් ලස්සනට මේ වගේ පෝච්චි එක දාලා ලස්සනට පැල කරගන්න මේ වගේ. මේ තියෙන්නේ තවත් රෝස මලක්. මේ වගේ රෝස මල් පැල ගොඩක් තියෙනවා මේ වත්තේ. ඒ වගේම තවත් මේ නිල් පාටට හැදිච්ච තවත් ලස්සන පැලයක්. මල් පැලයක් හදනවා කියන්නේ හරියට භාවනාවක් කරනවා වගේ වැඩක්. ඒකේ තියෙන සැනසීම කියලා නිම කරන්න බැරි දෙයක්. ඉතින් උදේට මේ වගේ ඔයගොල්ලන්ට ගෙදරත් කරගන්න පුළුවන්. උදේට මේ වගේ උඩ තට්ටුවට ඇවිල්ලා බලනකොට කොච්චර ලස්සනද කියලා හිතා ගන්න පුළුවන්ද. ඉතින් මේ වීඩියෝ එකට ලයික් එකක් ෂෙයා එකක් දෙන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා.